හෙලෝ කොහමද ඉතින් ඔයාලට අපි නම් හොඳින් ඉන්නවා මමත් හිතනවා ඔයාලා හොඳින් ඇති කියලා. ඔන්න ඉතින් අද මම ඔයාලට ගෙනාවේ වෙනස් විදිය අලුත් vlog එකක්. මීට කලින් මේ වගේ vlog එකක් අපි දාලා තිබුණේ නැහැ. ෆස්ට් ටයිම් තමයි මෙහෙම vlog එකක් ඔයාලට ගේන්න හිතුනේ. ඔන්න ඉතින් අද අපි යන්නේ හස්බන්ඩ්ගේ තිබුණ පුංචි ආසාවක් ඉෂ්ට කරගන්න. කාලයක් තිස්සේ කියවි ඉන්දියා. හිතනවා ඉතින් අද ඔන්නේ හීනේ හැබෑ කරගන්න යාට පුළුවන් වෙයි කියලා. බලමු ඉතින් අපි. දැන් නම් හරියටම වෙලාව හවස 5:55යි. ඔන්න අපි තැනට හිමින් ලං වෙන ගමන් තමයි තියෙන්නේ. ඔයාලා දන්නවා ඇති මේ කටුකුරුන්ද හන්දිය. එතනට තමයි අපි ආවේ. බලමු ඉතින් ඉස්සරහට vlog එකේ අවසානයේ වෙනකන් ඔයාලා බලන්න කියලා ආදරෙන් ඉල්ලනවා. ඔන්න අපි ඉතින් තැනට ආවා. ඔයාලට විශේෂයෙන්ම කියන්න ඕන අපි මෙන්න මේ වැඩේ කරන්න දවස් 2ක් අපේ ගමන ගියා. ඒ කියන්නේ දැන් මේ පළවෙනි දවස. ඉස්සර අපේ තාත්තත් හරියට මාළු කුරුල්ලෝ හාව ගොඩාක් සත්තු හැදුවා. ඒ ඉතින් අපි තුන් දෙනාගේ ආසාවට. මගේ නාගිල දෙන්නගේ ආසාව. පස්සේ ඉතින් මං මෙහෙ හස්බන්ඩ්ගේ ගෙදර ආවට පස්සේ මාළුවෝ එහෙම අයින් කරා. ඒ කියන්නේ ටැංකිය ආස් කරන්න කෙනෙක් නෑ. මම තමයි ගොඩාක් දේවල් කරේ ගෙදර. ඔය වගේ විකාර වැඩ තාත්තත් එක්ක. ඊට පස්සේ ඉතින් ඒ අයින් කරාම පස්සේ මටත් ආස හිතුණා හස්බන්ඩ් ඇත්තටම මාළුවෙක් හදන්න ආසාවක් ආවා. ඒගොල්ලෝ ඇදලා මාළු ටැංකි තිබුණේ නැහැ. පස්සේ අපි ඉතින් ආවා යාට ටැංකියක් බලන්න. හරිම ලස්සන මාළුවෝ ඉන්න මේ කටුකුරුන්ද හන්දියම තමයි මේක තියෙන්නේ. හන්දියට චුට්ටක් මෙහා කටුකුරුන්ද හෝල්ට් එක හරියේ. හරිම ලස්සන මාළුවෝ ඉන්නවා. මට අරගෙන යන්න මම හිතුනේ අර සුදු පාට රවුම් බෝල් තියෙන්නේ මාළු ටැංකි. ඒ වගේ බෝල් එකක් මට ගන්නම හිතුණා. පස්සේ මතක් වුණා දැන් ඕක ගෙයින් දාලා බයයි මැරුණොත් කියලා. මොකද මං හදපු ගොඩාක් අය මැරුණා. කවුද? අපෝ ඒගොල්ලෝ කැත්තක්. අර ඉස්ස කොහෙද ඉන්නේ? අනේ ඉස්ස බලන්න යන්කෝ. ඉස්සම අරන් එන්නද? ඇත්තටම අපි ආවේ ඉතින් හස්බන්ඩ් මාළුවෙක් කරා යන්න නෙමෙයි මාළුවෙක් ටැංකියක් කරා යන්න. මාළුවා නම් ඉන්න තැන දැනටමත් එයා හොයාගෙන කතා කරගෙන ඔක්කොම කරගෙන තියෙන්නේ. මාළු ටැංකිය ගන්න තමයි අද අපි ආවේ. මෙන්න මේගොල්ලෝම දාන්න ඕනේ මට.
ඇත්තටම මේ කඩේ ඉන්න අංකල් හරිම සාධාරණයි. ඒ වගේම මෙතන නැති බඩුවක් නැහැ. මාළු ටැංකිය වලට අවශ්‍ය සියලුම දේවල් මේ කඩෙන් ඔයාලට ගන්න පුළුවන්. අපේ හස්බන්ඩ් ඉතින් දැන් මේ අංකල් එක්ක එයා ගේන ඉන්න මාළුව ගැන කියනවා. ඔයාලට ඇහෙන්නත් ඇති එයා ගේන ඉන්න මාළුවා කවුද කියලා. අපි ඊට පස්සේ ඉතින් මාළු ටැංකියට අවශ්‍ය කරන අනිත් ඔක්කොම දේවල් මෙතනින් තමයි ගත්තේ. ඒ බෙහෙත් කොහොමද දාන්නේ බින්දු ඒක පැටි මේ ඔය ටැංකියට නේ ඔය ටැංකියට මූඩි දෙකක් දාන්න මූඩි දෙකක් ටැප් වතුර දැම්මම පස්සේ මේ වල මේකේ මූඩි දෙකක් දාන්න අපිට මේ පනලේ මේකේ මූඩි දෙකක් සම්පූර්ණ මූඩි දෙකක් නේ සම්පූර්ණ මූඩි දෙකක් මාස්ටර් ෆිෂ් කෙනෙක් ගන්න යන්නේ බලමු අපි ගන්නෙ මොකක්ද කියලා. ඔන්න ඉතින් මේ තමයි අද අපේ ගමනේ දෙවැනි දවස. අපි ඉතින් යන්නේ අද හස්බන්ඩ්ගේ මාළුවව අරගෙන ඉන්න. මේ කළුතර PTS එක පාරේ තමයි එයා ඉන්නවා කියලා අපිට ලොකේෂන් පෙන්නුවේ. මේ එකනාව අපි Google එකෙන් තමයි හොයාගත්තේ. බලලා කළා ගොඩාක් තැන්වල එයාලා වගේ මාළුවෝ නැහැ කිව්වා. අපි ඉතින් බොහොම අමාරුවෙන් මෙතන ඉඳපු අංකල් කෙනෙක්ගෙන් අහගෙන කොහොම හරි ඉතින් එයාලගේ ගෙදරට ගියා. ඔන්න ඉතින් අපි තැනට ආවා. ඇත්තටම හස්බන්ඩ් ගන්න හදන්නේ ඇලිගේටර් ගා කියලා මාළුවෙක්. මම නම් ඔය ෆස්ට් ටයිම් තමයි ආව දැක්කේ. මම ඊට කලින් දැකලා නැහැ ඔය වගේ මාළුවෙක්. නම එහෙම අහලා තිබුණාට ඇත්තටම මම දැකලා තිබුණේ නැහැ. මෙතන මේ මාළු බෝ කරන තැනක් නෙමෙයි. මේ අයියා සිංගප්පූරු ඕස්ට්‍රේලියාවේ මාළු ගෙන්නන කෙනෙක්. ඔන්ලයින් ගෙන්නනවා. අපි දැන් ගත්ත එක්කෙනා සිංගප්පූරු මාළුවෙක්. ඉතින් හරි ආසාවෙන් මෙයා ගත්තා. මට ඊට පස්සේ චූටි පූස් යාළුවෙකුත් හම්බුණා. එයාව අල්ලන්න බෑ. එයා එන වසයිද කොහෙද? අල්ලපු ගමන් අතට පෑන්නා. මේ එයා අයියකෝ ටිකක් එයා සැරයි කියලා. අපෝ ඒත් ඉතින් මං ඇල්ලුවා. මං එයාලට හරි ආදරේනේ. අපේ හස්බන්ඩ් ගිය ටිකේම අර සෙම හැදිලා තිබ්බ අර වෛරස් එක. ඊට පස්සේ දැන් මේ අයියටත් බලන් යද්දි ඒක හැදිලා යාගෙත් කටහඬ බැරන්ඩි වෙලාලු. එයාත් ඉතින් ওই විස්තර යාගෙන කතා කර කර ඉන්න ගමන් ඉතින් ඔන්න මාළුව දැම්මා. අපේ කෙනාට හරිම හැපි. මට කියනවා ලංකරට වීඩියෝ එකක් ගන්නලු. ඊට පස්සේ ඉතින් ඔන්න වීඩියෝ එකත් ගත්තා.
අනේ ඇත්තට මේ ගෙදර ලස්සන පූසු 10ක් විතර ඉන්නවා. කලස් දෙකකින් ඉන්නේ සුදු පාටින් ඉන්නවා. තව කළු පාටකින් තව අලු පාටකින් ඉන්නවා එක්කෙනෙක්. අලුද කළුද කියලා හොයාගන්න අමාරුයි. පර්සියන් පූසු මාරම ලස්සනයි යාළුවා. තව ඊට පස්සේ ලස්සන බල්ලෙකුත් ඉන්දියා. එයා නම් වස නැල්ලුවා. එයාව ඊට පස්සේ මං ඇල්ලුවා. ඊට පස්සේ ඉතින් ඒ ගෙදර ඇන්ටි කිව්වා මෙයා නම් හරිම වස පූස් පැටියෙක් කියලා. පැටියෙකුට පැටවු නෙවෙයි. එයාලා ගොඩක් ලොකු අය. මේ වීඩියෝ එකට පේනවට වඩා ඇත්තටම ගොඩක් ලොකුයි. මෙයා නම් මාරම හුරතල් ගොඩක් අය ඉන්නවා විකුණන්නේ නැල්ලු. මේ හරිම ලස්සනයි යා. Hai Sali. Hari ini? Hari ini. මෙන්න මෙයා තමයි මං කියපු අලු පාට පූසා. එන දාංගල ඒ වුණාට එයා හරිම අහිංසකයි. දැකලා බලලා ඊට පස්සේ අයියා ගෙදරට එන තැනම ලොකු ටැංක් එකක් ගහලා තියෙනවා. ඒකේ එක ලොකු මාළුවෝ ඉන්දියා. වීඩියෝ එකට හරියට පේන්නේ නැහැ. හස්බන්ඩ් බොහොම අමාරුයි වීඩියෝ එක ගත්තා. මේ හරිම ලස්සනයි ඉතින් මාළුවෝ. මං ආස නැහැ වුණාට දිග නිකම් සර්පය වගේ මාළුන්ට ඒ වුණාට හරිම ලස්සනයි යාර. ලොකු වෙලා ඉන්නකොට දැක්කම මේ ලොකු ටැංක් එකේ යා දාලා තිබුණේ. හරි ලස්සනයි යාර. ඔන්න ඉතින් ඊට පස්සේ අපි දෙන්නම් පෝස්ට් බබාලවත් බලලා හස්බන්ඩ්ගේ මාළු යාළුවවත් අරගෙන ඔන්න ඉතින් අපි ගෙදර ආවා. පියාද ගෙනාවේ ඇලිගේටර් කාගෙන. මේ අපි ගෙනාවු එක මොන්ස්ටර් ෆිෂ් අපේ ඇලිගේටර් ගාලු සමාජිකයා. මූණන් අඩි 5මාරක් 6ක් වගේ මූ. දැනට සාමාන්‍යයෙන් මූ අඩි 4මාරක් 5 ලොකු වෙනවා. අපි දැනට මූ ටැංක් එක තමයි දාන්නේ. පස්සේ අපේ ටැංක් කියන්න අපේ පොන්ට් එකක් තියෙනවා. පොන්ට් එක හදලා ඒක තමයි දාන්නේ නිකන් ඉන්නේ මූ. දැනට ටැංකියේ මාස 4ක් විතර තියාගන්න. මොකද පොන්ට් එක හදන්න. තියාගන්න බෑ. ඇයි? මාස 2ක් වගේ තමයි තියාගන්න පුළුවන් වෙන්නේ. ඒක වාකියේ මාස 4ක්. නෑ මං හිතුවේ මූ අඟල් 4මාරක් කියලා දෙක හැබැයි අඟල් 6ක් විතර නෝ. අපි එනම් මූ ටැංකියට දාමු. මේ මාළුව මස් මාළු විතරයිලු කන්නේ. ඉතින් අයියා ගෙනාවු ගමම්ම මාළු කෑල්ලක් දැම්ම මුලින්ම. ඊට පස්සේ කෑවේ නැහැ. ටික වෙලාවකට පස්සේ තමයි කෑල්ලක් දැම්මට පස්සේ ඒක කටට අරගෙන හපලා වගේ කළා ආයෙ දැම්ම අයියා. ඊට පස්සේ ඉතින් ටික වෙලාවක් ඉඳලා දවසක් දෙකක් යනකම් වැඩි කෑවේ නැහැ. දවසටම කෑලි දෙකක් වගේ. දැන් මං හිතන්නේ ගෙනල්ලා සති දෙකක් විතර වෙන්න එනවා. දැන් කෑලි 9ක් 10ක් වගේ ආසන්න ප්‍රමාණයක් දවසට යා කනවා. ඒ කියන්නේ උදේටයි දවල්ටයි රැටයි වේල් තුන අනිවාර්යෙන් යා කනවා. ගොඩක් බඩගිනි වෙලා තමයි කන්නේ. නැතුව අර 9ට 10ට දුන්නා අපි කන්නේ. මං එයා වැඩට ගියාට පස්සේ කියලා තින්නේ මට 12ට විතර කෑම දාන්න කියලා. දැන් මං පස්සේ එයා 4ක් විතර කෑලි කනවා. බඩගින්නෙම ඉඳලා. එහෙනම් ඉතින් හස්බන්ඩ්ගේ විච්චුරණ වැඩත් එක්ක ඊළඟ vlog එකෙන් හම්බ වෙන්නම් ඔයාලව. එහෙනම් හැමෝම පරිස්සමෙන් ඉන්න. ගිහින් එන්නම්. බයි.